2026 සිංහල අලුත් අවුරුද්ද නව ආරම්භයක සංකේතයක්. 2026 සිංහල අලුත් අවුරුද්දෙන් ඇරඹෙන මෙම වර්ෂය වෙනස්කම් වලින් පිරුණු වසරක්. පිටතට පෙනෙන දේවල් වලට වඩා ඇතුළත සිදුවන දේවල් තීරණය වන වසරක්. මෙම වසරේ මුල්ම විශේෂ ලක්ෂණය වන්නේ ජනතාවගේ මනස වෙනස් වීමයි. පෙර වසරවලදී දේශපාලන විරෝධතා සමාජ ගැටලු මිනිසුන්ගේ අවධානය අල්ලාගෙන තිබ්බා. නමුත් 2026 සිංහල අලුත් අවුරුද්ද එය වෙනස් වෙනවා. මිනිසුන් තමන්ගේ පැත්තට හැරෙනවා. තමන්ගේ ආදායම, තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ ජීවිතය මේවා ගොඩනගා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන කාලයක්. ඒත් රටක් ලෙස බලන විට ආදායම් මාර්ගවල යම් සීමාවක්, යම් අඩුවක් දක්නට ලැබෙන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ මිනිසුන් වැඩිපුර මහන්සි වෙනවා, නමුත් ඒ තරමට ලැබෙන්නේ නැහැ. සියලු දේ අඳුරු නැහැ. කාලය වෙනස් වෙද්දී සමහර අංශ වලින් ඉදිරියට යාමක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් sannivedana අංශය. ඒ වගේම ප්‍රවාහන සහ මහා මාර්ග අංශය. නව මාර්ග, නව සම්බන්ධතා, නව අවස්ථා මෙම අංශ වලින් බිහි වෙන්න පුළුවන්. සාහිත්‍ය කලා ලෝකයේ තුලද නව අදහස් උදා වෙන කාලයක්. කුසි කර්මාන්තය මෙම වසරේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. අස්වැන්නට හානි වීම, අස්වැන්න අඩුවීම යන කාරණා මෙම වසරේදී සිදු වෙන්න පුළුවන්. මෙම වසරේදී කලා ලෝකයේ කැළඹිලි සහිත වසරක් වෙනවා. කලාකරුවන් චෝදනාවලට, විවේචනවලට ලක් වී හැකි කාලයක්. අධ්‍යාපනය තවත් සංවේදී තත්ත්වයකට පත් වේ. අපේක්ෂා සහ යථාර්ථය අතර පරතරය වැඩි වෙන්න පුළුවන්. දරුවන්ගේ සෞඛ්‍ය, මානසික තත්ත්වය ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාලයක් ලෙස සැලකන්න පුළුවන්. ආර්ථිකයේ තවත් පැත්තක් බලමු. කොටස් වෙළඳපොළ. අනපේක්ෂිත ලෙස වර්ධනයක් සහ අඩාල වීමක් පෙන්වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අවදානමත් සමග අවස්ථාවත් එකට පවතිනවා. විදේශ සම්බන්ධතා මෙම වසරේ පෙර වසරට වඩා ශක්තිමත් භාවයක් පෙන්වුම් කරනවා. නව ගිවිසුම්, නව සම්බන්ධතා, නව ආර්ථික දොරටු රටට විවෘත වෙන කාලයක්. නමුත් මෙම සියල්ල අතර අනපේක්ෂිත පීඩනත් ඇති වෙන්න පුළුවන්. හදිසි ආපදා, ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුදවලට රටට මුහුණ දීමට සිදු වෙනවා. දිගු කාලයක් තිස්සේ සැඟවුණු දූෂණ සහ වංචා රහස් කරුණු මෙම වසරේදී හෙළිදරව් වෙන්න පුළුවන්. ඒ හෙළිදරව්ව රටේ දේශපාලන සහ සමාජ පද්ධතියම කම්පනයට ලක් කරනවා. මෙම සියල්ල අතර ජනතාවගේ අභ්‍යන්තරයත් වෙනස් වෙනවා. මිනිසුන් අධ්‍යාත්මික පැත්තට වේගෙන් නැඹුරු වෙනවා. තමන්ගේ සැනසීම සොයන වසරක් විදිහට මෙම වසර හඳුන්වන්න පුළුවන්. නීතිය සහ අධිකරණ පද්ධතිය මන්දගාමී වුවත් යහපත් දිශාවකට ගමන් කරන ආකාරයක් පෙන්වුම් කරනවා. නීතිගරුකභාවය වෙනදට වඩා වැදගත් වන කාලයක්. දේශපාලනය සංකීර්ණ තත්ත්වය. රජයේ මෙම කාලය තුළ තම බලය පවත්වාගෙන යාමට අඛණ්ඩ උත්සාහයක යෙදෙනවා. ඔවුන් තීරණ ගන්නා විට අභියෝග තිබුණත් ඒවා බොහෝ දුරට සාර්ථක වෙනවා. නීති සම්පාදනය කිරීම මෙම වසරේදී වෙනතට වඩා ශක්තිමත් ආකාරයෙන් සිදු වෙනවා. නව නීති, නව ප්‍රතිපත්ති රටේ දිශාව වෙනස් කිරීමට උත්සාහ දරන කාලයක්. විපක්ෂය අදහස් සහ විවේචන වලින් බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ හඬ ශක්තිමත් වෙයි. නමුත් එකමුතු බලයක් නොමැතිව විපක්ෂය තුළම අභ්‍යන්තර බෙදීම් ඇති විය හැකියි. තනි පුද්ගලයන් ඉදිරියට එන්න උත්සාහ කළත් එය සමූහ බලයක් බවට පත්වීමට අපහසුතාවයක් නිර්මාණය වෙනවා. මෙම හේතුව නිසා රජය තම ස්ථාවරය රැක ගැනීමට සමත් වෙනවා. විපක්ෂයට රජය පෙරළීමට තරම් බලයක් එකතු කිරීම මේ වසරේ අමාරුයි. ඉතින් ඔබ මෙම වසර භාවිතා කරන්නේ ඉදිරියට යාමටද නැතිනම් අභියෝගවලට යටවීමටද? ඒ තීරණය ඔබගේ අතේ. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.